everyone, good afternoon. Welcome back to my YouTube channel. මම කටහඬ නම් ටිකක් අවුල් මොකද මම ලෙඩ වෙලා ඉන්නේ. ඒක ගැන හිතන්න එපා. අද පොඩි කෑමක් හදන්න තමයි බලන්නේ. YouTube එකේ මම දැක්ක රෙසිපි එකක් බලාගෙන පොඩි ස්වීට්ස් කෑමක් තමයි හදන්න හදන්නේ. බලමු. මේ කෑම එක හදාගන්න ඕන වෙනවා පාන්, ඊට පස්සේ බිත්තර, ඊට පස්සේ චොකලට්. ඔයාලට කැමති චොකලට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ බිස්කට් කුඩු, තෙල්. ඊට පස්සේ ඉතින් මේ විදියට ඉතින් පාන් එක හදාගන්න ඕනේ. මම මේක වොයිස් කරන්නේත් ලෙඩ වෙලාමයි. එදාම තමයි මේක වොයිස් කරන්නේත්. ඉතින් මම කටහඬ ටිකක් නැහැ, කටහඬ හරි අමුතුයි. ඒක ගැන හිතන්න එපා ඉතින්. ඉතින් මේ කෑම එක ගැන කියන්නේ මේ දවස් ටිකේ වහිනවා. නිකන් හිතුණා මේක දැක්කාම හදලා බැලුවා නම් හොඳයි කියලා. ඉතින් ඒක තමයි මම මේක හදන්න ගත්තේ. ඉස්සෙල්ලම පාන් එක අපි කරගන්න ඕනේ. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පාන් අරගෙන උඩ පෙත්ත ගන්න එපා. ඒක සොෆ්ට් නැහැනේ. ඒක මේ බේක් වෙලානේ තියෙන්නේ. අනිත් පාන් අවශ්‍ය විදියට අරගෙන ඔයාලා හතර පැත්ත කපා ගන්න. කියන්නේ පාන් වාටිය ඒක කපලා අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ පාන් පෙති ටික ඩබල් හරි තියාගෙන මේ විදියට ඒක මේව කරගන්න ඕනේ. නමුත් අපිට ඒක කරගන්න ඒ වෙලාවේ රෝල් එකක් තිබෙන්නේ නැහැ. ඒ හින්දා අපිට තිබ්බ එකෙන් අපි ප්‍රයෝජන ගත්තා. පාන් කර තුනී කරගන්න තමයි ඕන. ඒ විදියට තමන් ගත්ත, කියන්නේ ඔයාලට අවශ්‍ය ගන්න අවශ්‍ය ප්‍රමාණයට පාන් ටික අරගෙන පාන් පෙත්ත ඒ වගේ තුනී කරගන්න. ඒ තුනී කරගත්තු ටික ඔයාලට රවුම් අවශ්‍ය හැඩයක් තියෙනවා නම් ඒ හැඩයට මම ගත්තේ රවුම් හැඩයක්. නඩර පාන් එකේ හැඩයට හරියටම රවුමට එන්නේ නැහැ. එහෙම නැතුනොත් පොඩි වෙනවා. සාමාන්‍ය විදියට ඉතින් හැඩයක් ගන්න ඕන හින්දා ඒක තියලා අපි හැඩ රවුමට වගේ, කියන්නේ මේව කරගෙන අනවශ්‍ය කෑලි ටික අයින් කරගත්තා. ඔයාලට මීට වැඩිය පුංචියට අවශ්‍යයි නම් පුංචියට රවුමක් අරගෙන ඒක තියලා ඒ අවශ්‍ය ගන්නට කපාගෙන එහෙම කරගන්නත් පුළුවන්. අපිට ටිකක් ලොකුවට ඕනි වෙච්ච නිසා තමයි එහෙම කරේ. නැත්නම් ඔයාලට හරියම මේ ගානට රවුමක් ගන්න නම් ලොකු පාන් පෙත්තක් ගන්න වෙනවා. ඊට පස්සේ අපි ඒ කපාගත්ත ඒ හැඩයට කපාගත්ත ටිකට චොකලට්, ඔයාලට මේකට ඕනි චොකලට් එකක්, ඔයාලා කැමති චොකලට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි ගාව තිබිච්ච චොකලට් එක මෙන්න මේක. ওই චොකලට් එකේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණයට චොකලට් දාගන්න පුළුවන්. ඔයාලා චොකලට් ලවර් කෙනෙක් නම්, චොකලට් වැඩිපුර කන කෙනෙක් නම් ඔයාලට පුළුවන් වැඩිපුරම චොකලට් දාගන්න. එහෙම නැත්නම් තමන්ට අවශ්‍ය ගානට ඉතින් දාගන්න පුළුවන්. ඊට පස්සේ බිත්තරයක් අරගෙන ඒක කඩාගෙන ඒකේ සුදු මදේ විතරයි ගන්න ඕනේ. කහ මදේ දෙක මික්ස් කරන්න එපා. මම ඉතින් මේක ලේසියටම මෙහෙමම තියේදී මික්ස් කරන්නේ නැතුව ඒකෙන් තමයි අර පාන් පෙති දෙකට ගාලා ඒ පාන් පෙති දෙක එකට අලවන්නේ. මෙන්න මේ විදියට සුදු මදේ විතරක්, කහ මද ඒක මික්ස් කරන්න එපා. මික්ස් කරන්නේ නැතුව සුදු මදේ විතරක් වටේට ගාගෙන ඒ දෙක එකට තියලා වටේටම එක චුට්ටක් තද කරගන්න ඕනේ. එකට ඇලවෙනකන්. ඊට පස්සේ ඒ වගේම අර අපි කපාගත්තු අනිත් එකත් චොකලට් මැදෙන් ෆිල් කරලා සුදු මදෙන් චුට්ටක් අරගෙන සුදු මදේ අර වටේට ගාගෙන ඒ දෙක එකට එකතු කරගන්න ඕනේ. මේ විදියට ඔක්කොම හදාගත්තට පස්සේ කරන්න ඕනි දේ, මම වීඩියෝ එකක් අරන් නැහැ. මට ඒක අමතක වෙලා. මම ඒක කියන්නම්. දැන් අපි බිත්තරයක් අරගෙන සුදු මදේනේ මේ ටිකට ගහගන්නේ. එතකොට ඒකේ කහ මදේ මික්ස් කරගෙන තව බිත්තර දෙකක් විතර යනවා. මොකද ඉක්මනටම පාන් එකට ඒ බිත්තරේ උරා ගන්න නිසා. ඒක නිසා බිත්තර දෙකක් අරන් එකට දාගෙන
එකට කඩා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් මේ පාන් ටික පොඟවලා අරගෙන බිස්කට් කුඩු ඔතන්න ඕනේ. බිස්කට් කුඩු ඔතලා මෙන්න මේ වගේ තෙල් චාච්චියකට දාගෙන ඒක හොඳට රන්වන් පැහැවෙනකම් බැද ගන්න ඕනේ. ඊට පස්සේ බැදගෙන දෙපැත්ත මාරු කරගෙන මේක රත්තරන් පැහැයට වගේ හැරෙනකොට අපිට බාගන්න පුළුවන්. ගොඩාක්ම කර වෙන්න දෙන්න එපා. එතකොට ඒකේ රස එන්නෙත් නැහැ. ගානට මේ බැදෙනකොට ඒක අරගෙන බාගන්න. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ විදියට තමයි. ඇතුළේ චොක්ලට් ටික මෙල්ට් වෙලා මාරම රස්සනයි. ඒ වගේම තමයි මාරම රසයි. සුගර් ප්‍රශ්නයක් නිසා ඉතින් තියෙනවා. එහෙම නැත්නම් ඉතින් මේ කෑම මරු හදිසියකට හදාගන්න නම් පුළුවන්. ඉතින් ඔයාලා try කරලා බලන්න. හදලා බලන්න මොන වගේ රසක්ද තියෙන්නේ කියලා. ඉතින් මම නම් කියනනම් ඒක හොඳටම කෑවා පෙරේතකමටම කෑවා. මොකද චොකලට් ලවර්ස්ලා අපි දෙන්නම. ඒක නිසා ඉතින් ඔයාලා try කරලා බලන්න. ඇත්තටම රසයි. ඔයාලත් හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. ඉතින් මේ වෙනකම් මගේ වීඩියෝ එක බලපු හැමෝටම thank you. තව අලුත් වැඩකින් හම්බෙමු.